ඉතින් ආයුවන් යාළුවනේ ගොඩ දවසකින් වීඩියෝ එකක් කරන්න හිතුණා මගතොට අපිට සුපුරුදු තැනකට ආව බලන්න දදුරොය ජලාශ ඩෑම් එක අධික වර්ෂාවත් සමග හොරව් කීපයක් ඇරලා තියෙනවා. ඔන්න බලන්නකෝ සම්පූර්ණ බොර වතුරින් පිරලා තියෙන්නේ. දදුරොය කිඹුල්වාන ඔයත් මගුරු ඔයත් එකතු වෙලා මේ නිර්මාණය වෙච්ච දදුරොය ජලාශය වර්තමානයේ විශාල ජලාශයක් බවට පත් වෙලා තියෙනවා. ඉතින් අද මම මගේ channel එකෙන් ඔයගොල්ලන්ට පෙන්වන්න හිතුණා මේ වෙහි කාලගුණෙත් එක්ක. අපි බලමු පල්ලෙහා පැත්තට පොඩ්ඩක් හැරිලා ගිහලා බලමු. පොඩ්ඩක් පල්ලෙහාට යන්න අසීරු තත්ත්වයක් තියෙන්නේ. මඩ වලින් බහගෙන යන්න ඕනේ. බලමු අපි පල්ලෙහාට ගිහිල්ලා. බෑවුම කියන්න තියෙන්නේ පොඩ්ඩක් ලිස්සන තත්ත්වයක් තියෙනවා. ඔයගොල්ලන්ට පොඩ වීඩියෝ එකක් ඉදිරිපත් කරන්න ඒ අවධානම අරගෙන මම පරිස්සමෙන් බහින්නම්. පොඩ්ඩක් දෙයක් එකතු කරන්න මේ පොඩ්ඩක් අත්ත ගාගෙන යන්න වෙනවා. මමත් හරියට දැක්කේ නෑ. දැනට හොරව් දෙකක් තමයි විවෘත කරලා තියෙන්නේ. හොරව් අටම උදේ විවෘත වෙලා තිබිලා තියෙනවා. දැනට මේ උදේ තමයි ඉතුරු අය වහලා තියෙන්නේ. දැන් හොරව් දෙකකින් තමයි මෙච්චර වතුර ප්‍රමාණයක් නිකුත් වෙන්නේ. දදුරොය මහා ජලාශයේ වාන්දරටු දෙකකින් නිකුත් වෙන වතුර ප්‍රමාණ තමයි මේ විදිහට බලා ගන්න පුළුවන් වෙන්නේ. මාත් බලාපොරොත්තු වෙන්නේ හොරව් අටම විවෘත වෙලා ඇති කියලා. නමුත් අද උදේ හොරව් 6ක් වහලා දෙකක් පමණක් විවෘත කරලා තියෙනවා කියලා තිබ්බා.